අයිබෝවන් සුබ දවසක් හිතවතුනි. අපි නිතරම ප්‍රවෘත්ති වලින් අහන දෙයක් තමයි සයික්ලෝන් එකක්. එහෙම නැත්නම් ටයිෆූන් එකක්. එහෙමත් නැත්නම් ටෝනේඩෝ එකක් අහවල් ප්‍රදේශයට ආවා හානියක් වුණා කියන එක. බැලු බැලමට මේ හැම එකක්ම වගේ ලොකු වායුගෝලීය කැළඹිල්ලක්. එහෙම නැත්නම් සුළි සුළඟක් වගේ පෙන්වුණාට මේවා එකිනෙකට සමාන වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම සයික්ලෝන් එකක් කියන්නේ කුමක්ද? ටයිෆූන් එකක් කියන්නේ මොකක්ද? ටෝනේඩෝ එකක් ඊට වඩා වෙනස් වෙන්නේ කොහොමද? අද අපි මේ වීඩියෝ එකෙන් සරලව කතා කරන්නේ ඕනෑම කෙනෙකුට තේරෙන විදිහට මේ වාගේ තියෙන විද්‍යාත්මක වෙනස ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ආරාධනා කරනවා අපේ සිලෝන් ඇකඩීමියා channel එක subscribe කරන්න කියලා. අපි මුලින්ම බලමු සයික්ලෝන්. ඒ කියන්නේ සුළි සුළඟ කියන්නේ මොකක්ද කියලා. සයික්ලෝන් එකක් හැදෙන්නේ සාගරයේ මතුපිට උෂ්ණත්වයේ අධික අවස්ථාවලදී. මුහුදේ වතුර රත් වෙනකොට ඒ වතුර හිමාලය බවට වාෂ්ප බවට පත් වෙලා ඉහළට යනවා. එතකොට ඒ හරියේ ලොකු අවපීඩනයක්, අඩු පීඩන කලාපයක්, low pressure area එකක් හැදෙනවා. එතකොට මේ අඩු පීඩනය පියවන්න වටේ තියෙන සීතල සුළඟ වේගයෙන් මුහුද මැදට ඇදීගෙන එනවා. අන්න ඒ අවස්ථාවේදී පෘථිවියේ භ්‍රමණය වීම කියන සිද්ධාන්තය නිසා මේ සුළඟ විශාල සුළියක් බවට පත් වෙනවා. මෙන්න මේ මුහුද උඩ හැදෙන විශාල වායුගෝලීය කැළඹිල්ලට නැත්නම් සුළි සුළං පද්ධතියට තමයි විද්‍යාත්මක ට්‍රොපිකල් සයික්ලෝන් එකක් කියලා කියන්නේ. දැන් එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මොකක්ද හරිකේන් එකක් සහ ටයිෆූන් එකක් කියන්නේ? මොකක්ද මේ වගේ තියෙන වෙනස කියලා. මෙන්න මෙතෙන්දි තමයි ගොඩක් අයට ගැටලුවක් නැත්නම් පැටලීමක් වෙන්නේ. ඇත්තටම සයික්ලෝන්, හරිකේන්, ටයිෆූන් කියන්නේ එකම ජාතියේ චණ්ඩමාරුත තුනකට. මේ වගේ වෙනස තියෙන්නේ මේවා හැදෙන ස්ථාන, ලොකේෂන් මත විතරයි. උදාහරණයක් විදිහට උතුරු ඇට්ලාන්ටික් සාගරය හෝ නැගෙනහිර පැසිෆික් සාගරය, ශාන්තිගත සාගරය හැදුනොත් උදාහරණයක් විදිහට ඇමරිකාව පැත්තට වෙන්න ඒවට අපි කියනවා හරිකේන් කියලා. ඒ වගේම තමයි වයඹදිග පැසිෆික් සාගරය හැදුනොත් උදාහරණයක් විදිහට ජපානය, ෆිලිපීනය, චීනය පැත්තට වෙන්න හැදුනොත් ඒවට කියනවා ටයිෆූන්ස් කියලා. ඒ වගේම ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව ආසන්නයේ බෙන්ගාල බොක්කේ දකුණු පැසිෆික් සාගරය හැදුනොත් ඒවට අපි කියනවා සුළි සුළං එහෙම නැත්නම් සයික්ලෝන්ස් කියලා. ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වගේ ප්‍රදේශවල. ඉතින් මේවා ලංකාවට ආසන්නව හැදෙන නිසා තමයි අපිට නිතරම සයික්ලෝන් කියන වචනේ අහන්න ලැබෙන්නේ. දැන් අපි බලමු ටෝනේඩෝ එකක් කියන්නේ මොකක්ද කියලා. ටෝනේඩෝ එකක් කියන්නේ ඉහතින් කතා කරපු තුනටම වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ඔබ දන්නවා දැනටමත් සයික්ලෝන් එකක් හැදෙන්නේ මුහුද මට්ටමේ නැත්නම් සාගරයේ මතුපිට උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා සීතල වායුව ඇතුළට එනකොට ඇතිවෙන වායු කැළඹිල්ලක් නිසා. නමුත් ටෝනේඩෝ එකක් හැදෙන්නේ ගොඩබිමදී. නැත්නම් භූමිය මතුපිටදී. අහසේ තියෙන ලොකු අකුණු වලාවක් නැත්නම් තණ්ඩර් ස්ටෝම් එකක් ඇතුළේ ඇතිවන උෂ්ණත්ව වෙනස, අධික උණුසුම සහ සීතල සුළං ධාරා එකිනෙක ගැටීම නිසා තමයි ටෝනේඩෝ එකක් හැදෙන්නේ. ඒක හරියට හසේ සිට පොළවට දිවෙන කුණීලයක්, ෆනල් ෂේප් එකක ක්ලවුඩ් එකක් වගේ නැත්නම් වලාකුළක් වගේ. මේක සමහරක් වෙලාවට ගොඩබිම ඉඳලා මුහුදට යන්නත් පුළුවන්. ටෝනේඩෝ එකක තියෙන විශේෂ ලක්ෂණය තමයි ප්‍රමාණය. මේක සයික්ලෝන් එකකට වඩා ප්‍රමාණයෙන් ටිකක් කුඩායි. මීටර් කීපයක ඉඳලා කිලෝමීටරයක් දෙකක් විතර විශාල වෙන්න පුළුවන්. ඒ වගේම මේ පවතින කාලය අපි ගත්තොත් විනාඩි කීපයක ඉඳලා පැයක් වගේ කාලයක් තියෙන්න පුළුවන්. සයික්ලෝන් එකක් වගේ දවස් ගණන්, සති ගණන් තියෙන්නේ නැහැ. හැබැයි වේගය ගත්තොත් සයික්ලෝන් එකට වැඩිය වැඩි. මේකේ වේගය සමහරක් වෙලාවට පැයට කිලෝමීටර 300 සිට 500 දක්වා වෙන්න පුළුවන්. කොච්චර වේගෙන් යනවද කියනවා හමු වෙන ඕනෑම දෙයක් සුණු විසුණු කරගෙන යනවා. නිවාස, වාහන වගේ දේවල් ඉහළට ඔසවා ගැනීමේ හැකියාව ටෝනේඩෝ එකකට තියෙනවා. මෙහි තියෙනවා ඇද ගැනීමේ හැකියාවක් නැත්නම් සක්ෂන් ප්‍රොපර්ටි එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා සයික්ලෝන්, ටයිෆූන්, හරිකේන් සහ ටෝනේඩෝ ගැන පැහැදිලි දැනුමක් ලබා ගන්න ඇති කියලා හිතනවා. මම මේ කතා කළේ මේ ගැන තියෙන සංකීර්ණ විද්‍යාත්මක කරුණු නෙමෙයි, සරල දේවල්. ඉතින් ඔබ කලින් හිතාගෙන හිටියේ මේ හැම එකක්ම එකක් කියලාද? නැත්නම් වෙනස් කියලාද? ඉතින් ඔබට පුළුවන් ඔබ දන්න දෙයක් අනික් අය එක බෙදා ගන්න පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් නැවතත් දිනක හමු වනතුරු ඔබ සැමට සුබ දවසක්.